ගානක් එක තැනම අලු විලා ගියා. ආයි වෙලා ජීවිත නැති වෙනවා. ତොර මේ යුද්ධ කරන්නේ මොනව වෙන්නේ? තොර මේ සියල්ල අතරේ දැන් පින්නතොර යැත්තු අන්තර්ජාලය තුල දකින්න අය දකින්න තියෙන කෝටි 7000ක් නේද? කෝටි 7000 8000 වත්කම තියෙන කෝටිපතියෙක් ජීවිතක්ෂේත්‍ර නැති වුණා ජීවිතේ නැති කරගත්තේ කියලා. කෝටි 7000. අද උදේ මම දැක්ක නිවුස් එක ලංකාවේ කෝටි 12ක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉඩකඩම් සියල්ල පූජා කරලා එතුමත් මහාන වෙන්න මොකක් හරි සිද්ධියක් මම අද අහඹුලෙස දැක්කා. කෝටි 12ක් ඒ මාසෙක වත්කම් සියල්ල ශාසනය පූජා කළ මහාන. කුමක්ද මේ වෙන්නේ? එනිසා පිළිතුරු ධර්මයේ සාමුෂ්ඨිකයි. එනිසා ධර්මයේ තුල සජීවීව ජීවත් වෙන්න. ධර්මයේ තුල සජීවීව ජීවත් වෙන්න කාටවත් පේන්න නෙවෙයි පින් කරන්නේ. සද්ධාවෙන් යුතුව පින්නතුනි වත් පිළිවෙත් කර. දැන් මෙතන ගත්තොත් මේ ගිලම්පස බුදුහාඳුරන්ට වළඳන්නද මේ කියලා තියෙන්නේ. උදේ තියපු ගිලම්පස තාමත් තියෙනවා නම් උදේ තියපු පරවෙච්ච මල් තාමත් මෙතන තියෙනවා නම් එවෙලේ පූජා කළා නම් ගාත ටික කියලා එවෙලෙම අයින් කරන්න. අයින් කරන්නේ කොහොමද? අවසර අරගෙන. මේක එළි වෙනකම් තිබ්බ කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. පවක්මයි වෙන්නේ. කොහොමද ටික ගිහිල්ලා පිරෙනකොට භාගතුනාසයට පූජා කරපු ගිලම්පස ටික පල් වෙනකොට නරක් වෙනකොට දැන් මේ හිතන මේ ගිලම්පස එක මට පූජා කළා. මේක මොකද වෙන්නේ? මේක ක්‍රමක්‍රමයෙන් මේක භාවිතා කරන්න පුළුවන් ප්‍රමාණය අවස්ථාව අඩු වෙලා යනවා. මේක නිවිගෙන යනවා. તો නිවුණට පස්සේ වතුර වෙනවා. වතුර උනාට පස්සේ මෙතන මේක මීළඟ හාමුදුරුවෝ වදිනකොටත් මේක තිබ්බ කියලා වැඩක් තියෙනවා. මේක වැළඳුවේ නැත්තම් තිබ්බ කියලා මෙතන වැඩක් වෙන්නේ. ඒතර භාගතුන් වහන්සේට මොනවා පූජා කළත් පූජා කළ ඉවරනාට පස්සේ ගෞරවයෙන් යුතුව අවසරයි ස්වාමීනි මම ඔබ වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහි කරලා ඔබ වහන්සේ වෙනුවෙන් මේ දෙහත් ගිලම්පස ටික පූජා කළා. ඔබ වහන්සේ වෙනුවෙන් මේ ගිලම්පස ටික පූජා කළා. මට අවසරයි ඉවත් කරන්න. අයින් කරන්න. පුළුවන් නම් ගිලම්පස වලට ඖෂධ මොනවා හරි පූජා කළාම ඒ ඖෂධ ටික නිකන් ගිහිල්ලා විසි කරන්නේ නැතුව ගිහිල්ලා එක්ක අනුභව කරන්න. එක්ක ලෙඩෙකුට දෙන්න. කොත්තමල්ලි ටිකක් හදාගෙන ඇවිල්ලා භාගතුන් වහන්සේට පූජා කළ අවසර අරගෙන මට අවසරයි මේ ගිලම්පස ටික මේ කොත්තමල්ලි ගිලම්පස ටික අයින් කරන්න. මම ඒ ඉවත් කරන අයින් කරන ගිලම්පස ටික කොත්තමල්ලි නම් කොත්තමල්ලි ටික මම අපේ ගෙදර අම්මා ලෙඩ වෙලා ඉන්න අම්මට දෙනවා. දිව්‍ය ඖෂධයක් කියලා පින්නතර සූපත් භාවයක් මේ බුදුන්ට පූජා කළ පෑන් එක පින්නතරි බලන්න පිරික් කියලාද මුහුත් කියලා නෑ මේක අරන් යන්න කනත් එකට යකදොරේකට දෙන්නකො බලන්න මිනි අලු ටිකකට හින්න කියලා මැරිච්ච මිනි පුච්චපු අලු ටිකකට හින්න කියන්නේ පිරික් කරලා නෙමෙයි මේක බලයක් නැද්ද කොහොමද බලය පිටා මම ළඟ තාමත් පින්නතර කියන ගැලුම් වල පිරිත් පෑන් දැන් අවුරුදු 10කට 15කට වැඩි අවුරුදු 15කට වැඩි දැන් ගැලුම් වල තියෙන පිරිත් පෑන් බෝතලයක ගැලුමක පිරිත් පෑන් තියන්න පුළුවන්ද වතුර දාලා තියන්න පුළුවන්ද පළගඳ ගහන්න ඒ නිසා පින්නතුනේ තමන්ගේ බලය සත්‍යය මේක ලැබිච්ච ශාසනය තුල ලබා ගන්න පාවිච්චි කරන්න ප්‍රයෝජනෙ නෙලා ගන්න පිරිත කියන එක මහ බලයක් සත්‍යයක් තියෙනවා සර්ව ආරක්ෂාව ඒ නිසා ගෙදර දොරේ වත් පිළිවෙත් එක කරලා බුද්ධ වන්දනාව කරලා බුද්ධ වත කරලා පිරිත් ටිකක් කියලා තමන්ගේ ආධ්‍යාත්මික සත්‍ය ඇති කරගෙන අදුක්ෂමානව තමන්ට එන නරක කාලෙදී අපල උපද්‍රව කියලා කියන්නේ ඒක කාලවල එක කාලේ අපි සසරේ ගමනක් නියන් හොඳ කළා වගේම නරකත් කරන අද බණ ඇහුවා වගේම හෙට බණහන්නේ අද බණ ඇහුවට හැමදාම බණහන්නේ ඒතර යහපත් ක්‍රියා කරන කාලය තුල ඒ කරපු ක්‍රියාවේ ඵලයේ ඊළඟ ආත්මෙදී ඒ කවක් දින වකවානෝදී යහපත් ඵල විපාක ලබා දෙනවා එහෙනම් අපි හැම කෙනෙක්ම මෙරි ඉපදි මේ සංසාරේ කොච්චර ඉපදෙන්න තියනවද මැරෙන්න තියනවද කියන එක දන්නේ මමමයි ඔබමයි. ඒක තීරණය කරන්නේත් ඔබමයි. ඒක වැඩි කරගන්නවද දීර්ඝ කරනවද දන්නේත් ඔබමයි. ඒ නිසා මතක තියාගන්න දිව්‍ය මේ නිවන කියන එක හිතන තරම්ම ලෙහිසි පාසු එකක් නෙවෙයි. නිවන කියන එකපත් වෙන මහන්සි වෙන්න ඕන. ආධ්‍යාත්මය දියුණු කරගන්න ඕන. ඒ නිසා හැම කෙනෙක්ම තම තමන්ගේ ආධ්‍යාත්මික සත්‍ය දියුණු කරගන්න බණ භාවනා කරන්න ආගමික වත් පිළිවෙත් ශ්‍රද්ධාවෙන් යුතුව කරන්න ඉඩක් ලැබෙන හැම වෙලාවකම පිනක් කරගන්න ඉඩක් ලැබෙන හැම වෙලාවකම පිනක් කරගන්න මගුල් ගෙදරක් ඇවිල්ලා ආරාධනා කළාම සතුටින් යුතුව බාර ගන්නවා
බණ ගෙදරක් පිරිත් ගෙදරක් දාන ගෙදරක් කිව්වොත් එහෙම මූණෙල්ල ගන්න. සමහර අය හැමෝගම නේ දෙයිය පිළිද ධර්ම දේශනාවකට වැඩම කළා දේල්ගොඩ. බණහන් හිටියේ 20ක් විතර ගේ ඇතුලේ. එළියට හිටියේ 10ක් විතර. එළියට බහිනකොට පින්නොත්නේ අර බිම්බිසාර රජුරු පින්කම කරලා ඉවරුනාම බඩ තියෙන අය, බඩ නැති අය, ලොකු අය, මහත් අය වගේ පෙරහැර වගේ සීල කිලෝ ගෙල්ලගෙන ඉන්නවා. අතරමැදදී බණ පැය දෙකක් කිව්වා. පැය දෙක ඉවරලා තව ටිකක් දුර යනකොට තව එනෝ ළමයි ලපටිත් දෙල්ලගෙන සීල කිලෝ එකක් තරගෙන. එතකොට පින්නතුනේ බණ ඉවර වෙනකොට දෙන්න දැන් පැය දෙකක් නේ බණ පැයක් විතර ගියාම ඔන්න තව දැන් ඔන්න දැන් නවත්තගෙන නවත්තන්නේ වගේ ගිහිලා ආයි මොකක් හරි කාරණයක් අල්ලගෙන පටන් ගන්නවා. දැන් අපිත් එක්ක ගිහපු දායක මහත්තයෙක් ටිකක් එයාට වාඩිලා ඉන්න අමාරු. එයා ටිකක් ඉඳලා පැයක් විතර ඇහුවකෝ ටිකක් ඊළඟ පැයේ ඇවිද්ද කිව්වා. ඊට පස්සේ දැන් කැම මේසෙ පැත්තට යනකොට ඔන්න එතන කියනවා ආයි පටන් ගන්න වගේ යන්නේ කියලා කැම මේසෙ ළඟ ඉන්න කට්ටිය කියනවා. දැන් තව පැයක්වත් කියයි කියලා තව කට්ටියක් කියනවා. ඒ කන්න ගිහුව අය. සමහර අය සද්ද නැතුව අහගෙන. ඉතින් නිතා පින්නතුනි කවුරු හරි Tamanට පින්කමක් දාන ගෙදරක් මතක් කරනොත් කන වෙලාවට කවදාවත් යන්නේ නැහැ. බණ වෙලාව හාමුදුරු වඩින් ඉස්සෙල්ලා බණට වඩින් ඉස්සෙල්ලා යන්න. ඔබට පින තියෙනවා නම් පින තියෙන හාමුදුරු කෙනෙක් වඩි. පින තියෙනවා නම් පින තියෙන ධර්ම දේශනාවක් අහන්න ලැබේ. අහන්න ලැබිච්ච ධර්ම දේශනාව ඇත්තටම ගන්න දෙයක් නැහැ කියලා හිතන්න. ඇත්තටම ගන්න දෙයක් නැහැ. නමුත් ඒ වෙලාවේ පැයක් තුනුරුවන් වෙනුවෙන් වෙන් කරලා වාඩි වෙලා හිටියේක සතුට වෙනවා. ගත යුතු යමක් තියෙනවා නම් ඒ දේශනාවෙන් පුංචි හරි කාරණයක් ගන්න තැනක් තිබුණොත් ගන්න. හැබැයි ගන්න දෙයක් තිබුණේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක උරග වෙන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා, බනින්නත් එපා, දොස් කියන්නත් එපා. පිනක් කරන්න ගිහිල්ලා අකුසලයක් රැස් කරගන්න සිද්ධ වෙනවා. ඇයි? මේ මහාන වෙන හැම කෙනෙකුටම බණ කියන්න බෑ. මතක තියාගන්න. එතකොට මහාන වෙච්ච හැම කෙනෙක්ම බණ කියන්නම ඕනද? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තය කියලා මහාන වෙන්නේ මහාන වෙන කෙනාගේ සසර දුකින් එතර වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පින්නතුනේ ධර්මචාරිකාවේ යෙදෙවි සන්නද්ධ පිරිසක්. බණ කියලා ධර්ම දේශනා කළ රහත් භාවයටපත් වෙලා තමාන්ගේ නුවණින් අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාව තියෙන නුවණ තියෙන සන්නද්ධ පිරිසක් තමයි යවි ධර්මචාරිකාව. දැන් අපි මොකද කරන්නේ? මහාන වෙලා මාසය දෙකයි යන්න කියන බණට. යන්න කියන බෝධි පූජාවට. ඉතින් මේ බණ කියනවා කියන එක ලේසි වැඩක්. නැත්නම් හිතාගෙනද බණ කියන එක ලේසි වැඩක්. මහාන වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මහාන වෙච්ච උනාට මහානකම ආරක්ෂා ක්‍රමයේ සිවුරු ඉන්නෝ කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ ලෝකේ දුෂ්කරම වැඩක් තියෙනවා නම් පින්නතුනේ තමයි මහාන ජීවිතය. මහාන ජීවිතය. දුෂ්කරම ක්‍රියාවක් මේ විශ්වයේ තියෙනවා නම් ඒ තමයි මහාන ජීවිතය. මහානකම තරම් දුෂ්කර ක්‍රියාවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. හැබැයි මේක අනිත් පැත්තට වැඩිච්ච ඇයිට මේක සැහැල්ලුයි. හරි සතුටුයි. කන්න මහාන වෙනයි ඉන්නේ. ගෙවල් වලින් හම්බ කරන්න ඕනේ නැහැ. මේ ගුණා කන්න හම්බ වෙනවා, ඔක්කොම හම්බ වෙනවා. ඉතින් තෘෂ්ණාවෙන් දානෙට යන්නේ තෘෂ්ණාවෙන් පෙරේත කමින් සමහර සාමයේ දකින්නේ තෙන්නේ. ගස් ලැබු කෑල කටේ මොනහයි ඔක්කොගෙම ගාන ගිලිනවා. ඒ පෙරේත කමට මහාන වෙච්චයි. එහෙමයි ඉන්නවා. නමුත් ඒ අය දෙසත් උපේක්ෂාවෙන් බලන්න වෙනවා. මොනව කරන්නද? ඒ නිසා පින්නතොලේ මහාන වෙන හැම කෙනෙකුටම බණ කියන්නත් බෑ. මහාන වෙච්ච හැම කෙනෙක්ම බණ කියන්න ඕන කියලා ඒකුත් නෑ. මේ මග යනවා නම් ඒක වටිනවා. අර සඳහන් කරන පින්නතොලේ පන්සලේ මේ සිවුර දාගෙන හිටියත් ඇති කියලා. මුදල ඇමත් අතුග ගා හිටියත් ඇති කියලා. ඒ නිසා බණ කියන්න හැම කෙනෙකුටම බණ කියන්නත් බෑ. බණ කියන්න පුළුවන් කවුරු හරි සංසාරයකට මුණ ගැහෙනවා. ඒක සංසාරේ පිනක තමයි මුණ ගැහෙන්නේ කියලා සතුටු වෙන්න. මේ නිකම්ම පින්නතුන ඉඳලා මේ ධර්ම දේශනාවක් කරන්න හුරු පුරුදු වුණා නෙවෙයි. මේක මහ සත්‍ය ක්‍රියාවක්. මේක ලොකු කැපකිරීමක් කරන. මම්ම හෙව්ව මේ සිවුරේ තියෙන සිවුර ඇඟේ දාන් කියන ඵලයක් තියෙනවා. පිරිත් නූලක් බඳිනකොට පිරිත් නූල බැඳම මොකද්ද මේක වෙන්න දෙයක් තියෙනවද? ඔය බුදුහාන්ට පූජා කරන මේ හැම දෙයක්ම මං හෙව්වා. ඵලයක් තියෙනවද කියලා. ඵලයක් තියෙනවද කියලා හොයන්න. ගාථාව කියන්නේ හොයන්න මේ ගාථාවේ මොකද්ද කියන්නේ කියලා. දැන් මේ මල් වට්ටිය අරන් බලන්නකො මල් වට්ටිය දැන් දීපු මල් වට්ටිය. දැන් උදේ දීපු මල් වට්ටිය දැන් ගෙදර හවසට අයින් කරන්න. අයින් කරද්දී භාවනාවක් කියා දීලා තියෙනවනේ. මොකද්ද භාවනාව? පුප්පම් මිලා යාති යතයි නාමේ කායෝ තත යාති විනාශ භාව. මේ පූජා කරු මල් වට්ටිය මල මැලවිලා තියෙනවා විකසිත වෙච්ච මල.
තර වෙලා තියෙනවා. කට අවුවට අහුණා නම් කර වෙලාගෙන තියෙනවා. එතන මොකද්ද කියන්නේ? කායෝ තථායාති විනාශ මගේ මේ ශරීරයත් මේ වගේම මලානික වෙලා බැල වෙලා විනාශ වෙලා බලන්න බුදුහාමුදුරන්ට පූජා කරපු මල තුලින් මම අනිත්‍ය වඩනවා මම බුදුහාමුදුරන්ට පූජා කරපු මල තුලින් දවසින් දවස භාවනා කරනවා මොන භාවනාවද මරණානුස්සති භාවනාව මරණානුස්සති භාවනාව දැන් ඔයත් කවුරුවත් කැමතිද කනත්තට ගිහලා භාවනා කරන මෙතන උක්කත් කැරකොප්පුවට ගිහින් රෑ 12ට විතර යන්න කැමතිද කවුරුත් කැමතිද? බයයි. බය ඇති වෙනවා නම් ධර්මයේ නැහැ. කැරකොප්පුවට කියලා භාවනා කරන්න කියලා බය ඇති වෙනවා නම් එතෙන්ට යන්න. ධර්මයේ Tamanට තාම අහුවිලා නැහැ. නිසා මරණ බිය හැම කෙනෙකුටම ධර්මයේ තුල ඉන්න කෙනාට මරණ බිය නැති වෙන්න ඕන. ධර්මයේ තුල හරියට කිදා බහැලා නම් මරණ බිය ඇති වෙන්න බෑ. අන්න තමයි මේකේ ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න තියෙන කාරණා. ධර්මයේ මනාවකට වැටහෙනවා නම් ධර්මයේ මනාවකට තේරෙනවා නම් මරණ බිය ඇති වෙන්න බෑ මරණ බිය ඇති වෙනවා කියන්නේ පින්නතුනේ සතර පායට යන පැත්තට බරයි මතක තියාගන්න බලෙන් පින්නතුනේ මරණාසන්න වෙලාවට බලෙන් බෑ පින්නතුනේ ඇදලා ගන්න මොනවද බලෙන් අදින්න බෑ මම පිරිකරක් පූජා කළා මතක් වෙයා කියලා බලෙන් අදින්න බෑ බලෙන් අදින්න බෑ කරන්න දේවල් ඒ නිසා බලෙන් අදින්න බෑ මනසට ගලාගෙන එන විදියට පුණ්‍ය සිතුවිලි ටික ගලාගෙන එන විදියට ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්න මරණාසන්න වෙලාවේ බුදුන් සිහි කරපු කිසි කෙනෙක් සතර පායට වැටුනේ නැහැ. මරණාසන්න වෙලාවේ තුනුරුවන් සිහි කරපු කිසි කෙනෙක් සතර පායට වැටුනේ නැහැ. තේරෙනවද? තුනුරුවන් සිහි කරපු කිසි කෙනෙකුට කරපු පින්කමක් කරපු කිසි කෙනෙකුට මතක් කරන හැම වාරයක් ගානේ මරණාසන්න වෙලාවේ මතක් කරපු හැමෝම ගියේ කොහාටද ඉදි ලෝකේ දැන් ඔය සමහර අම්මලා තාත්තලා හරි සතුටුයි නේ දරුවෝ නේද දරුවෝත් හරි සතුටුයි ආම්දුරනේ අපේ අම්මා මැරෙන වෙලාවේ මාව තුරු කරගෙන මාව බදාගෙන මගේ නම කියලා මම මැරුණා අනිවාර්යෙන් ගෙදර පිළිකරන්නේ කොස් ගහේ ඉන්න අනිවාර්යෙන් ගෙදරම එනවා අනිවාර්යෙන් එනවා